අද අපි ගාවට ඇවිල්ලා තියෙනවා හයිලක්ස් 2010. බලන්නකෝ ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙන්න මෙතන පොඩි කේස් එකක් ගිහිල්ලා දැන් කෑල්ල මිසින්. කෑල්ල හොයලා හොයලා හම්බෙලත් නැහැ හැබැයි. දැන් ඉතින් කෑල්ල අපි හදනවා. ස්කෑන් එකක් දාගෙන පටන් ගන්න වෙනවා. ස්කෑනින් ගැන පොඩි අයිඩියා එකක් අපි ඉස්සරහට ගමු. මුලින් කියන්න මේ බ්ලූ ලේසර් ටෙක්නොලොජි එකෙන් තමයි මේක ස්කෑන් වෙන්නේ. ගොඩක් ෆාස්ට් මේ ස්කෑනින් එක කරගන්න. ස්කෑනින් එක කරන එකේ වාසිය තියෙන්නේ අපිට මේකට හරියන්නම ඩිමෙන්ෂන් වලින් අපිට මේ වැඩේ ඉවරයක් කරගන්න. නැත්නම් ඊට ළඟින් යන විදිහට හිමන්තලා කරන්නත් පුළුවන්. අපි මේ විදිහට පටන් ගමු. මේ වලට පේන්නේ ස්කෑනින් එකක් ග්‍රැෆිකලි ඩිස්ප්ලේ වෙන හැටි අපේ software එක ඇතුලේ මේ විදිහට අපිට අනිත් පැත්තත් ස්කෑන් කරන්න තියෙනවා. පැත්ත ස්කෑන් කරගෙන ඉමු. බලන්නකො මේකේ ඉමේජ් එක කොහොමද එන්නේ කියලා. මෙන්න මේ වගේ මේ ග්‍රැෆිකල් ඩේටා එකක් තමයි අපිට ස්කෑන් එකේ ඇවිල්ලා තියෙන එක පැත්තක. දැන් මේක ෆිනිෂ් වෙලා තියෙන මේක හොඳ මට්ටම ස්කෑන් එක. ස්කෑන් එක රෝ ඩේටා එකක් කොහොමද පේන්නේ කියලා දැනගන්න නැත්නම් වගේ මේ ක්‍රමය හරිම සාර්ථකයි. බලන්නකො මේ මෙයා කැප්චර් කරලා තියෙනවා මේ දැන් මේ අනිත් පාර්ට් එක අපි ගලව ගත්තා. ඒ ගලවගත්ත එකෙත් මේ කැරි කැඩලා ගිහලා තියෙන අනික ප්ලාස්ටික්ස් දැන් පාරන හින්දා ටිකක් දිගන්නත් යොමු වෙලා තියෙන්නේ. මේ බැලුවේ කැලි දෙකම කරන්න පිටින්ම තියෙන එක හදලා ඒක මිරර් කරලා ගමු මේ අනිත් එක හදන්න. දැන් අපි මේක ඩිසයින් කරලා තියෙන ෆියුෂන් වල. දැන් බලන්න මේ එක්සැක්ට්ලි ඒ ළඟටම අපි හදලා තියෙනවා මේ. මවුන්ට් හෝල්ස් තුනක් තියෙනවා. මවුන්ට් හෝල්ස් තුනම ෆීචර් කරලා තියෙනවා. හරි අපි ප්‍රින්ටිං වලින් හම්බෙමු.